කුඩම්මා දුන්න ආදරේ. මහා දාරානිපාත වර්ෂාවකින් මුළු පරිසරයම තෙතබරිත වී තිබුණි. අහස දෙදරවා යන අකුණු සෙර ජනේල වීදුරු හරහාවිත් කසුන්ගේ දැස් නිලංකාර කළේය. වසර 5කට පසු ලන්ඩනයේ සිට නැවත ලංකාවට පැමිණි කසුන් සිය පියාගේ ඉපැරණි වලාව වෙනි නිවස ඉදිරිපිට ටැක්සියෙන් බැස්සේ දැඩි විඩාවකින් යුතුවය. "සර්, ගේට්ටුව ලොක් කරදානේ. කවුරුත් නැද්ද?" රියදුර ඇසුවේය. "තාත්තා ඇති. රෑ වෙලා නිසා නිදිද දන්නේ නැහැ." කසුන් කුඩේ ඉහලාගෙන ගේට්ටුව අසලට ගියේය. ගේට්ටුවේ සීනුව නාද කළද කිසිදු ප්‍රතිචාරයක් නොවිය. ඔහු කිහිප වරක්ම සීනුව නාද කළේය. විනාඩි 10කට පමණ පසු නිවසේ ප්‍රධාන දොර විවර විය. විදුලි පන්දමක එළියක් වර්ෂාව මැදින් ගේට්ටුව දෙසට ඇදී ආවේය. කසුන් සිතුවේ නිවසේ මෙහෙකාරිය පැමිණෙන බවයි. නමුත් ගේට්ටුව විවර වූ මොහොතේ අකුණු එළියෙන් දුටු දසුනෙන් කසුන්ගේ හුස්ම මොහොතකට නතර විය. ඔහු ඉදිරිපිට සිටියේ අවුරුදු 28ක් පමණ වයසැති අතිශය රූමත් කාන්තාවකි. ඇය සුදු පැහැති දිගු රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි අතර ඇගේ මුහුණේ තිබුණේ වෙහෙසකර බවක් සහ গুপ্ত බවක් පමණි. අකුණු එළියෙන් ඇගේ දැස් දිලිසුනේ කසුන් මීට පෙර කවදාවත් නොදුටු අමුතුම ආකාරයකටය. ඒ බැල්ම කසුන්ගේ හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරන බව ඔහුට දැනිනි. "කවුද?" ඇය ඇසුවේ නුපුරුදු කටහඬකිනි. මම කසුන්, වික්‍රමගේ පුතා." කසුන් ගොතගසමින් කීවේය. කාන්තාවගේ දැස් විසල් විය. ඇය වහා ගේට්ටුව විවර කළාය. "අනේ සෝරි සර්, වික්‍රම මහත්තයා කිව්වේ නැහැ අද එනවා කියලා. ඉන්න ඇතුළට, තෙමෙන්න එපා." කසුන් නිවසට ඇතුළු විය. සාලේ විදුලි බුබුල දැරුවු පසු ඇය දෙස හොඳින් බැලූ කසුන්ට යමක් වැටහුණි. තාත්තා දුරකථනයෙන් කී පරිදි ඔහු අලුත් විවාහයක් කරගෙන තිබුණි. මේ සිටින්නේ ඔහුගේ පියාගේ බිරිඳ විය යුතුය. එනම් ඔහුගේ කුඩම්මාය. නමුත් ඒ කුඩම්මා කෙනෙකුට වඩා වයසින් කසුන්ට සමාන සොහොයුරියක් වැනිය. "තාත්තා කොහෙද?" කසුන් බෑග් ටික පසක තබමින් ඇසුවේය. "මහත්තයා බිස්නස් වැඩකට නුවර ගියා. හෙට හවස තමයි එන්නේ. මම මායා." ඇය සිය අත දිගු කළාය. කසුන් ඇගේ අත අල්ලද්දී ඇගේ ඇඟිලිවල තිබුණ සීතල බව ඔහුට දැනුනි. ඔවුන්ගේ දැස් මොහොතකට එකිනෙක පැටළුණි. ඇගේ බැල්මේ සැඟවී තිබුණ කතාව මොකක්දයි තේරුම් ගැනීමට කසුන් උත්සාහ කළේය. එහි තිබුණේ හුදෙක් ආගන්තුක බවක් පමණක් නොවේ. "ඔයා මහන්සි ඇතිනේ. වොෂ් එකක් දාගෙන එන්න. මම කෑම ලෑස්ති කරන්නම්." ඇය හැරී ගියේ කසුන්ගේ සිතේ ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමිනි. කසුන් පඩිපෙළ නගින විටත් සිතුවේ ඇය ගැනය. තාත්තා මේ වගේ තරුණියක් විවාහ කරගත්තේ ඇයි? පසුදා උදෑසන කසුන් අවදි වන විට නිවස පුරා පෙතිර ගොස් තිබුණේ ප්‍රණීත කෝපි සුවඳකි. ඔහු පහළට එන විට මායා කුස්සියේ වැඩ කරමින් සිටියාය. උදෑසන හිරු එළිය ජනේලයෙන් වැටි ඇයව ආලෝකවත් කර තිබුණේ චිත්‍රයක් මෙනි. "ගුඩ් මෝර්නිං කසුන්." ඇය සිනාසෙමින් කීවාය. ඇගේ සිනහව අහිංසක වුවත් ඇස්වල තිබුණේ গুপ্ত බවකි. කසුන් කෝපියක තොලගාන අතරතුර ඇය දෙස බලා සිටියේය. "මායා, ඇයි ඔයා තාත්තව මැරි කළේ?" "තාත්තට වයස 55ක්. ඔයාට තාම 28ක් වගේ ඇති." මායාගේ අතේ තිබූ පිඟාන ගැස්සී ගියේය. ඇය මොහොතක් නිහඬව සිට කසුන් දෙස බැලුවාය. ජීවිතේ කියන්නේ අපි හිතන දේම නෙවෙයි කසුන්. සමහර වෙලාවට අපිට රැකවරණයක් ඕන වෙනවා. ඇය පිළිතුරු දී එතනින් ඉවත් වූවාය. නමුත් ඇය යමක් සංගවන බව කසුන්ට දැනිනි. දින දෙකක් ගත විය. තාත්තා තවමත් පැමිණියේ නැත. කසුන් සහ මායා තනියම නිවසේ කාලය ගත කළහ. මේ කාලය තුළ ඔවුන් අතර නොදැනුවත්වම යම් මිත්‍රත්වයක් ගොඩනැගෙමින් තිබුණි. මායා කසුන් ගැන ඕනෑවට වඩා සොයා බැලුවාය. ඒ දින රාත්‍රියේදී කසුන්ට නිින්ද ගියේ නැත. ඔහු වතුර එකක් බොන්නට පහළට ආවේය. සාලියේ විදුලි පහන් නිවා තිබුණත් මායාගේ කාමරයේ නෙලියක් එන බව ඔහු දුටුවේය. දොර අඩවන් තිබුණි. ඇය කා සමග හෝ දුරකථනයෙන් කතා කරමින් සිටියාය. කසුන් හෙමින් දොර අසලට කිට්ටු විය. "ඔව්, එයා ඇවිල්ලා ඉන්නේ." "නෑ, තාම මුකුත් සැකයක් නෑ. මම කොහොම හරි වික්‍රමව ඉවරයක් කරනවා. මගේ පවුල විනාශ කරාට එයා වන්වි ගෙවන්න ඕන." ඇය පහත් හඬින් නමුත් දැඩි වෛරයකින් යුතුව මුමුණන බව කසුන්ට ඇසුනි. කසුන්ගේ ලේ කෝපෙන් රත් විය. මේ කාන්තාව පැමිණි ඇත්තේ තම පියාව විනාශ කරන්නටය. ඇය බොරුකාරියකි. කසුන්ට අවශ්‍ය වූයේ එම මොහොතේම ගොස් ඇගෙන් ප්‍රශ්න කිරීමටය. නමුත් ඔහු ඉවසා සිටියේය. ඇගේ සැලුම කුමක්දයි හරියටම දැනගන්නාතුරු කලබල නොවිය යුතුයයි ඔහු තීරණය කළේය. පසුදා කසුන් සිටියේ දෙඩි කල්පනාවක. මායා ඔහුට උදේ ආහාරය ගැන විද්දුන්නාය. ඇයි කසුන් මූණ අඳුරු වෙලා? අසනීපයක්ද? "නෑ, මට ටිකක් මහන්සි." ඔහු ඇයව මග හැරියේය. දහවල් කාලේ කසුන් සිය කාමරේ සිටියේදී සාලිය දෙසින් සින්දුවක හඬක් ඇසුණි.
ඔහු කාමරයෙන් එළියට පැමිණෙන විට දුටුවේ නාන කාමරේ දොර විවෘත වන බවයි. මායා දිය නාගෙන හිස පිස දමමින් එළියට පැමිණියාය. ඇය ඇඳ සිටියේ ඝනකම් බාත්රෝබ් එකකි. ඇය මුමුණමින් සිටි ගීතේ නතර වූයේ කසුන්ව දැකීමෙනි. කසුන් වහාම අහක බලා ගත්තේය. නමුත් මායා කලබල වූයේ නැත. ඇය සංසුන්ව ඔහු දෙස බලුවාය. තෙත බේරෙන හිස්කෙස් වලින් වතුර බින්දු ඇගේ මුහුණ දිගේ ගලා ගියේය. මොකද කසුන් බිම බලා ගත්තේ? මම ආගන්තුක් කෙනෙක් නෙවෙයිනේ. ඇය හීන් හඬින් කීවාය. ඒ වචනවල තිබුණේ අමුතුම ගැඹුරකි. කසුන් ඈ දෙස බැලුවේය. ඇගේ දෑස්වල තිබුණේ අභියෝගයකි. ඇය උත්සාහ කරන්නේ තමාව මානසිකව ව්‍යාකූල කිරීමට බව කසුන්ට සිතුනි. මම හිතුවේ නෑ ඔයා එළියට එයි කියලා. කියා කසුන් ඉක්මනින් එතනින් ඉවත් වී කාමරයට ගියේය. හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඇය මේ සෙල්ලම් කරන්නේ ගින්දර සමග බව ඇය දන්නවාද? එදින සවස වික්‍රම පියා ඇමතුමක් දුන්නේය. පුතා, මට තව දවස් 2ක් ඉන්න වෙනම්. වැස්ස නිසා පාරවල් බ්ලොක් වෙලා. පරිස්සමින් ඉන්න. එදින රාත්‍රිය පෙර දිනටත් වඩා බිහිසුණු විය. අහස කඩා වැටෙන්නාක් මෙන් වැසි ඇද හැලුනි. මධ්‍යම්ය රාත්‍රියේ හදිස්සියම විදුලිය විසන්දි විය. මුළු වලව්වම ඝන අන්ධකාරය ගිලී ගියේය. කසුන් ඉටිපන්දමක් දල්වාගෙන සාලයට ආවේය. ඒ මොහොතම අකුණු සැරයක් පුපුරා ගියේ මුළු ගේම දෙදරවමිනි. මායාගේ කාමරෙන් කෑගසන හඩක් ඇසුනි. කසුන්! කසුන් එදෙසට දිව ගියේය. මායා ඇඳ මත නොව කාමරේ බිම මුල්ලක ගුලි වී වෙවුලෙමින් සිටියාය. ඇය අන්ධකාරයක සහ අකුණු වලට දැඩි ලෙස බියවන බවක් පෙනුනි. බය වෙන්න එපා මායා. මම ඉන්නවා. කසුන් ඉටිපන්දම මේසේ මත තබා ඇය අසලින් බිම වාඩි විය. මායා කසුන්ගේ අත තදින් අල්ලා ගත්තේය. ඇය කුඩා දරුවෙකු මෙන් වෙවුලෙමින් සිටියාය. කසුන් නැගේ හිස අත ගාමින් ඇව සංසුන් කළේය. ඒ මොහොතේ ඔබුන් අතර තිබුණේ ලේ නෑකෙමකට වඩා එහා ගිය මනුෂ්‍ය බැඳීමකි. මාව දාලා යන්න එපා කසුන්. මට තනියම ඉන්න බෑ. මගේ ජීවිතේම තිබුණේ අඳුර විතරයි. ඇය හැඬුවාය. මම යන්නේ නැහැ. මම මෙතන ඉන්නවා. එදා රාත්‍රියේ අකුණු පායන තුරුම කසුන් ඇය ළඟින්ම වාඩි වී සිටියේය. මායා කසුන්ගේ උරහිසත හිස තියාගෙන නින්දට වැටුණාය. කසුන් ඈදස බලා සිටියේ අනුකම්පාවෙන්. මේ කාන්තාවගේ හිතේ මොනතරම් ලොකු බරක් ඇද්ද? ඔහුට ඇය ගැන ඇතුයේ වෛරයක් නොව තේරුම් ගත නොහැටි දුකකි. උදෑසන හිරු එළිය කාමරයට වැටෙන විට කසුන් අවදි විය. ඔහු සිටියේ පුටුවක වාඩි වී නිදාගෙනය. මායා කාමරේ සිටියේ නැත. ඔහු පහළ මාලයට ගොස් බැලුවේය. මායා කොහෙවත් නැත. ඇගේ ඇඳුම් කීපයක්ද අතුරුදහන්ව තිබුණි. සාලේ මේසේ මත ලිපියක් සහ ඩයරියක් තබා තිබුණි. කසුන්ගේ හදවත වේගෙන් ගැහෙන්නට විය. ඔහු වෙවුලන දෑතින් ලිපිය ගත්තේය. ආදරණීය කසුන්, ඔයා මේ ලිපිය කියවනකොට මම ගොඩක් ඈතට ගිහින්. මට සමා වෙන්න. මම මේ ගෙදරට ආවේ වික්‍රම මහත්තයගෙන්, ඔයාගේ තාත්තගෙන් පලිගන්න. මීට අවුරුදු 10කට කලින් ඔයාගේ තාත්තා මගේ තාත්තගේ බිස්නස් එක කුමන්ත්‍රණයකින් විනාශ කළා. ඒ කම්පණය දරාගන්න බැතුව මගේ තාත්තා හදිසි හෘදයාබාධයකින් අපිව දාලා ගියා. අපි පාරට වැටුණා. මම අවුරුදු ගාණක් බලන් හිටියේ ඒකට සාධාරණයක් කරන්න. මම වික්‍රමව කසාද බැන්දේ එයාගේ දේපල ටික අරගෙන එයාව විනාශ කරන්න. ඔයාව මේකට පටලව ගන්න මම හිතුවේ නෑ. මුලින් මම හිතුවේ ඔයාවත් මගේ පරිගැනීමේ කොටසක් කරගන්න. ඒත් කසුන්, ඊරේ ඔයා මාව ආරක්ෂා කරපු විදිය මගේ හිත වෙනස් කරා. ඔයාගේ ඒ මනුස්සකම ඉස්සරහා මගේ වෛරය පරාද වුණා. මගේ තේරුණා මම මගේ පරිගැනීම කළොත් මම විනාශ කරන්නේ ඔයාගේ තාර්ථව විතරක් නෙවෙයි, ඔයා වගේ හොඳ මිනිසෙක්ගේ අනාගතයත් එක්ක කියලා. මට ඔයාව රිද්දන්න බෑ. මම පරිගැනීම අතාරිනවා. තාත්තට කියන්න මම සල්ලි වගේක් හොරකම් කරන් පැනලා ගියා කියලා. එතකොට එයාට දුක හිතනකක් නෑ. මම ආයේ කවදාවත් එන්නේ නෑ. කුඩම්ම කෙනෙක් විදිහට නෙවෙයි, දුකේදී ළඟින් හිටපු මිතුරියක් විදිහට මව මතක තියාගන්න. මීට මායා. කසුන් පුටුව මත කඩා වැටුණි. ඔහුගේ දැස් වලින් කඳුළු ගලා ගියේය. ඇය වෛර කරන්නට පැමිණි සමාව දී පිටව ගොස් ඇත. ඇය ඇගේ පරිගැනීම අතහැරියේ ඔහු වෙනුවෙනි.
ඔහු මේසේ මත තිබූ ඩයරිය අතට ගත්තේය. එහි අවසාන පිටුවේ ලියා තිබුණේ එක වාක්‍යයකි. වෛරයෙන් වෛරය නොසන්සිදේ, ආදරයෙන්ම වෛරය සංසිදේ. සවස තාත්තා පැමිණියේය. මායා නිවසේ නැති බවත්, අල්මාරියේ තිබුණු මුදල් වගයක් අතුරුදහන්ව ඇති බවත් කසුන් තාත්තට බොරුවක් කීවේය. වික්‍රම කෝපයෙන් කෑගැසුවේය. මම දැනගෙන හිටියා ඕකි මාව බැන්දේ සල්ලි වලට කියලා. හොඳයි ගියේ එක. මම පොලිසියට කියන්නම්. එපා තාත්තේ, කසුන් තාත්තව නැවැත්වීය. එයා ගියානේ, ආයෝකේ ඇදලා ගන්න එපා. අපේ පවුලේ නම කැත වෙයි. වික්‍රමයට එකඟ විය. මායාගේ පරිච්ඡේදය එතනින් වැසී ගියේය. කාලය ගෙවි ගියේය. කසුන් විවාහයක් ගැන නොසිතාම ව්‍යාපාර කටයුතු බලාගත්තේය. ඔහු බොහෝ දිනවල රාත්‍රියට සඳලුතලයට වී ඈත අහස දෙස බලා සිටී. වැස්ස වහින දිනවලට අකුණු ගසන විට ඔහුට මායාගේ මතකය දැනෙන්නාක් මෙන් දැනේ. ඉදා කුණාටු රාත්‍රියේ ඇති වූ ඒ නිහඬ බැඳීම ඔහුගේ ජීවිතයේ අමතක නොවන පාඩමක් විය. ඇය ඔහු වෙනුරින් ඇගේ ජීවිතයේ එකම අරමුණ කැප කළාය. කසුන් ඈත අහස දෙස බලා මෘදු ලෙස සිනාසුනේය. කොහේ හිටියත් සතුටින් ඉන්න මායා. වර්ෂාව තවමත් ඇදහැලයි. ඒ වර්ෂාව තුල සැඟවී ගියේ මනුෂ්‍යත්වය සහ පරිත්‍යාගයේ කැටි වූ අద్භූත කතන්දරයකි.